නිවුස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. ජනතාවට විනෝදය දෙන්න විනෝදබද්ධ 105 කඩු කළා. කොළඹ පුරපතිනි බල්තසාර්. කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහනගර සභාව මගින් ණය කරනු ලබන විනෝද බදු එන්ටර්ටේන්මන්ට් ටැක්ස් සංශෝධනය කිරීමට පියවරගත් බව කොළඹ නගරාධිපතිනි රයි කැලී බල්තසාර් පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පුරපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා. කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව 2026 අයවැය මගින් මෙම බදු සහනය ලබා දීමට යෝජනා සම්මත වූ බවයි ඇය සඳහන් කර ඇත්තේ. කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වේ. මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමඟ නවති. කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එම රැස්වීම අතරමඟ අත්හිටුවීමට පියවරගෙන ඇතැයි වාර්තා වෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුසලතා සංවර්ධන ශාලාවේදී අද 16 මෙම රැස්වීම පැවැත්වුණේ දීවර අමාත්‍ය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රශේඛර්ගේ මූලිකත්වයෙන්. රැස්වීම අතරතුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෝදනා කර සිටියේ කිරුවයියාරු ප්‍රදේශයේ ලාල්කාන්ත විසින් සිදු කරන ලද පොල්වතු බෙදා හැරීමේදී වංචාවක් සිදු වී ඇති බවයි. මෙම චෝදනාවත් සමග රැස්වීම තුළ දැඩි තර්ක විතර්ක ඇති වූ අතර එම තත්ත්වය තීව්‍ර වෙද්දී කිලිනොච්චි දිස්ත්‍රික් රජයේ සභාපතිවරයාද මෙම වංචාකාරණයට හවුල් වී ඇති බවට මන්ත්‍රීවරයා ඍජුවම චෝදනා කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා. නාමල් රාජපක්ෂ. රජයේ මාධ්‍ය සංදර්ශන හේතුවෙන් මේ වන විට සෑම බන්ධනාගාරයක්ම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද 16 නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ආණ්ඩුව බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා ඍජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාර කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුණකොට ඒවා ඇතුළේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා. රැඳවියන් 800කට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට 4000ක් දානවා. ඉතින් 4000ක් දැම්මම පැහැදිලිවම ඒක ඇතුළේ 4000කට ඉන්න බෑ. සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමට මැදිහත් වෙමින් කොළඹ අගරාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මැදිහත් පෙත්සමක් ගොනු කොට තිබෙනවා. තමන්ව අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ලබාගෙන ඇති රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලේ විසින් මෙම ප්‍රධාන පෙත්සම ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් කාදිනල් හිමිපාණන් විසින් ගොනු කරනු ලැබූ මැදිහත් පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙසයි. වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72430ක් දක්වා ඉහළට ගිහිල්ලා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ 15 වන දිනය තුළ ඩෙංගු රෝගීන් 1195ක් වාර්තා වීමත් සමගයි. එවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 63ක් ආවරණය කරමින් යළිත් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළේ. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමු වෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.